ඉතින් ඔන්න අද මං ගෙනලා තියෙන තවත් අලුත් වීඩියෝ එකක්. මම මේකේ බැංක් රොබරි කියලා තෝරගත්තා. දැන් ඉතින් ගාඩ්ලා වගේ ඇවිල්ලා මට වෙඩි තියන්න ගත්තා. ඉතින් ඔන්න මං එලව මැරුවා. ඒක වීඩියෝ එකේ නෑ. ඉතින් වීඩියෝ එක දික් කරනකොට දැන් පොලිසිය ඇවිස්සනවා මේකෙන් අනිවාර්යෙන් මේකෙන් මම වාහනේ ගෙනලා පාක් කරගත්තා. අපිට තියෙන යතුරු 4ක් හොයාගන්න. ඔෆිස් හැම එකේම වගේ සර්ච් කරන්න ඕන. මේක සර්ච් කරමු. සර්චින් එක මේ පළවෙනි එක මේ විදිහේ දෙන්නේ නැහැ. මෙතන යතුරක් නැහැ. අර අතින් දුවලයක්. ආයි එක සර්ච් කරලා බලමු. ඕන්න තියාන්තම් පළවෙනි යතුර හම්බුණා. දැන් දෙවෙනි යතුරු එහෙම 4ක් හොයාගන්න ඕන හරි. ඕකේ තියෙන ගන්න නෑ මං හිතන්නේ. තේවිලි කියන්න බෑ. බලමු. මං හරියට සර්ච් කරේ නෑනේ. ආයිත් සර්ච් කරා. හරිනේ මං කිව්ව විදිහට මේකේ යතුරක් නෑ. අපි බැංකුව ඇතුලේ දුවන්න ඕනේ නෑනේ. ඉතින් ඇවිදගෙන මෙයන් කලබලෙකුත් නෑනේ. කවන්නේ ඔන්න දුවගෙන මෙයා. දැන් ඇවිදගෙන ගියා. මේ හරිය නැත්තම් දුවගෙන ගිහපු ගමන් මේ ඒ පාර උඩහ තට්ටුවට නගින්න ගන්නවා. ඔතනින් එල්ලීලා. තනක් නෑනේ. දැන් කොහෙද? ඊළඟට සර්ච් කරන්නේ. නෑ සර්ච් කරන්න ඕන නම් ඉතින් අර කහ පාටට අර වගේ එකක් රවුමක් වගේ එකක් පෙන්නනවා. එතෙන් ගියට පස්සේ අතක් වගේ එකක් එනවා. ඒක ඔබාගෙන ඉන්න ඕන. එතකොට හරි. එතනත් නෑ. බැංකුවේ උඩ තට්ටුවෙත් දන්නේ ඉතුරු යටු ටික තියෙන්නේ නේ. ගිහිල්ලා බලමු උඩට. මේ පැත්තේ. මෙහෙනේ. අර පැත්තේ මම දැන් සේප්පුවක්ද කොහෙද? මෙතන එකක් පෙන්නනවා. ඊළඟ සර්ච් කරලා බලමු. key found ඔන්න දෙවෙනි යතුරු හොයාගත්තා. searching. එතන නෑ. සෙල්ෆියක් ගහමු. මූණේ නිකන් ඉරක් වගේ ගිහිල්ලා තියෙන කමන්නේ ඔන්න ගහගමු. ඔන්න හරි. මේ මොකද? ඔන්න ෆෝන් එක වැඩක් නෑ අයින් කරලා ඔන්න අපි ආයි බැංකු මංකොල්ලේට බහිනු. තාම සර්ච් කරනවා. key found. අතන දුවමු. දුවලා වැටේ විද්දන්නේ දුවන්නේ. ඊට පස්සේ තියෙන්නේ සේප්පුව කඩන්න. සේප්පුව කඩන්න ඉතින් වැඩි දෙයක් යන්නේ අපි එතන ගිහින්. අර වගේ එකක් මේ දැන් මේ අතක් එන්නේ. අන්න ඒ වගේ එකක් කොබාගෙන ඉන්න තමයි තියෙන්නේ. ඊළඟ යතුරු කොහෙද? මේකේද? නෑ. මේකේද? ඒකේ නෑ වගේ. ඒක තියෙනවා. මේකෙත් දන්නේ. යතුරු තියෙන්නේ. කියන්න බෑ මේකේ නොවෙන්න පුළුවන්. අනිත් පාට නැති වුණත් හරි ඔබාගෙමු. searching key found. ඔන්න දැන් තියෙන්නේ locker එක අරින්න. උඩ තට්ටුවේ සේප්පුවයි යට තට්ටුවේ සේප්පුවයි දෙකක් තියෙනවා. අපි බලමු මොකද්ද කියලා. සේප්පුව නෙමෙයිද දැන් ඉන්නේ. මම හිතන්නේ මේ පාරේ තියෙන්නේ උඩ තට්ටුවේද කොහෙද? නෑ. හරි පල්ලෙහා එක ඇත්තේ ෂුවර් එකට. ඉතින් උඩ තට්ටුව එක නෙවෙයි නේ අනිවාර්යයෙන්ම පල්ලෙහා එක තමයි. එතනින් යා.
සේප්පුවන්නන්නේ මේ වෙන මොකක්ද ගිල්ල වලුකෝ දැන් අන්ලොකින් නැවතුනානේ අයියෝ ආයි නැවතුනානේ හරි අන්ලොක් වුණා දැන් ඉතින් තියෙන්නේ මේ මොනවද මැනික්ද නෑ කාසිද කොහෙදනේ ඒ වගේ මෙන්න මේ ටික එකතු කරගත්තාම පොලිසිය ඉතින් ඇවිස්සෙනවා අපිට එකපාරට යන්න බෑ පොඩ්ඩක් ඉන්න ඕනේ ඉතින් පොලිස්තරු නිවෙනකන් ඉන්න ඕනේ නැත්තම් ඉතින් අනිවාර්යයෙන්ම වෙඩි තියනවා අපිට අනිවාර්යයෙන්ම පොලිස්තරු දෙකක් වගේ හරි දෙකක් නෙමෙයි හතරක් හරි පහක් හරි පත්තු වෙනවා ලූටින් කියලා වෙන්නදී හරි ඔය මං කිව්වේ මොන පහක් පත්තු වුණා අපි පොඩ්ඩක් මෙහෙන් ඉමු නිවෙන කාමේ ටික මං තුවක්කුරු වෙන්නන්නම්කෝ අපිට තියෙන මේ බලන්න මේ බැට් එකක් තියෙන අරන් බලන්න ගහන්න පුළුවන් හරියන්නේ පොලිස්තරු නිවුන්නේ නැහැ තාම කවන්නේ මේ මෙතන 40ක් තියෙනවා මම ඒක අද තමයි හොයාගත්තේ සුපිරි සුවක්කු වගේක් තියෙනවා වෙන්න රොකට් ලොන්චර් එකක්ද මේ මොකද්ද ඒක දන්නේ නැහැ ඔය පොලිසිය ඇවිල්ලා හප්පනෝ බැංකුව මේ මොකද්ද නෑ මේක නෙවෙයි ඒ බලන්න අර ඔයාලා නම නම් හරියට දන්නේ ඔයාලට මේක GTA වයි තියෙන අන්න දැක්කනේ එන ගිනි ගන්න වෙන මොනවයි මේ මොකද්ද බලන්න යවන්න බෑනේ යවන්න බෑ තරු 3 වෙලා මේ බෝලෙකුත් තියෙනවා වල ගැහුවා දැන් අපි පොඩ්ඩක් ඒකට වෙඩි තියලා බලමු එහාට තියන්න බෑ පොලිස්තරු ඔක්කොම නිවෙනකන් ඉන්නකෝ මේ ෆුට්බෝල් එකක් තියෙනවා ඒක හින්න ගහලා බලමු තිබ්බ එතන ඔක්කොම 40ක් තියෙනවා ටෝච් තියෙනවා මේ මොකද්ද ඒක මොකද්ද බෝලයක් නම දන්නේ මේ ටෙනිස් බෝලයක් මම හිතා ඒ වගේ ක්‍රිකට් ගහන එක මේ නායාව හරි පොලිස්තරු එකයි නියනකම් ඉන්නේ මිටියකුත් තියෙනවා එකෙන් ගහන්න පුළුවන් මොකද කඩුවක් තියෙනවා ඊට පස්සේ පිහියක් බැටම් බෝලයක් තියෙනවා මොකද්ද දන්නේ පොරවක් පිහියක් සවල බලමු හොඳයිනේ අපිට පොලිස් තරුව තියෙද්දි ගිහිල්ලා මොකක් වෙවිද දන්නේ මම මේක පොලිස් තරු පත්තු කරන්නේ නේ ඒකින්ද මොකක් වෙවිද කියලා ෂුවර් නෑ තුවක්කුඩේ බලන්න මේ පොලිස්තරුවත් ඉක්මන නිවුණනින් හරි අන්න මේ මොකද ගින්නම් දන්නන්නේ නම් දන්නේ පිස්තෝලේ නම් තියෙනවා කොහොමද හරි මේ බෝලෙට වෙඩි කිව්වේ ඒක පුපුරන්නේ විසි වෙනවා මේ මොයින්ග බෝලයක් ගන්නනේ නේ කල්ලි වලට ගහනවා අන්න පාර කල්ලියනේ බිත්තියට ගහන කල්ලි වල ගහවලනේ කළු පාට අන්නේ මෙන්න තරුව නිවිලා දැන් නම් පට ගාලා යන්න පුළුවන් ඒකෙන් පලාඩාගෙන දුවන්න ඕනේ එතන
මේ මොකක්ද නේ වෙලා තියෙන්නේ? දැන් මොකද්ද කරන්නේ? හෙල්ත් එක වැඩි වෙනකන් ඉඳලා දුවමු. ඒක හොඳයි. දැන් මේක විතරේ කොහොමද කරන්න වෙන්නේ? දැන් මේ පොලිස් තරු නිවිල මොකද මේ පොලිසිය අපිට වෙඩි තියන්නේ? ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ. දැන් පොලිස් තරු නිවිලනේ. ඒ වුණාට පොලිසිය අපිට වෙඩි තියන්නේ. අමුතු ගේම් එක. මේ ගේම් වල නම් ඉන්නේ මේක චීට් කෝඩ් එකක්වත් තිබ්බනම් පොලිස් තරුට නිවා ගන්න තිබ්බා. ඒ මට දුම් වැඩකුත් නෑ පොලිස් තරු නිවිලනේ තියෙන්නේ. දැන් හෙල්ත් එක වැඩි වෙනකන් ඉන්නවද පණ කඩාගෙන දුවනවද? වාහනයක් ආවොත් හරි. ටඩ වැඩි වෙන්නේ නැද්ද? ස්ලෝ මෝෂන් කරමු. ටක් ගාලා පණින්න පුළුවන්. පැන ගන්න නම් පුළුවන් ඒත් ඒ විතරනේ. අන්නර පාඩ ගිහලා ටක් ගාලා වාහනයක් කරගෙන යන්න. මේ මනුස්සයාට දුව ගන්නවා බැහැරන තරම. මං හිතන්නේ මේ අර දැන් පොලිසියට අපි පොලිසිය ටික මැරුවේ නෑනේ ඒක හින්දාද කොහෙද මේ වෙන්නේ. අන්නර වාහනයක් එනවා ටක් ගාලා ඒක ගන්න තිබ්බනම් හරි. දැන් තියෙන ඉතින් ගෙදරට පැන ගන්න. පොඩ්ඩක් වේගෙන් ගියා නම් ඒක ගන්න තිබ්බා. ස්ලෝ මෝෂන් කරලා. ඒත් එක යනුනේ. නෑ පුළුවන්. ඒ පාර දැන් ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් පණ කඩාගෙන යන්න තියෙන්නේ. පොලිසියෙන් එයිද කියන එක තමයි ෂුවර් නැත්තේ මට. අය වුණාට පොලිස් තරු නිවිලා තියෙන පොලිසිය අපේ පස්සෙන් ආවේ නෑ. අතන නැවතිලා. Back. Safe house එකට යන්න. ඇත්තනේ map එකෙන් බලමු. හරි අපි යන පාරෙන් පුළුවන්. මේ මොකක්ද ලොකේෂන් මාක් වුණානේ. මට මේ කාර් පැදලා පුරුදු නෑ මේක. මම බයිසිකලේ විතරයි පැදලා ඇත්තේ දැනට. අපිට මෙහෙන් යන්න. මෙහෙන් යන්න පුළුවන්. හැප්පෙනවනේ.
ඩ්‍රයිවිං ගැන නම් හිතන්න එපා හොඳ. ඩ්‍රයිවිං නම් ගිහි වැඩක් නෑ. ගෙදර පහුණානේ. අයියෝ. ඉතින් ඔන්න අපේ ගෙදරට ආවා. ඒතන හරියන්නේ. හිතන්න අපේ වාහනේ මෙතන තියෙද්දි වාහනේට නගින එකක් වෙනවා. අපි පොඩ්ඩක් වාහනේ ඉස්සරහින් දාගමු. වාහනේ ගෙට දාන්න වේවිද? දැන් බහලා දැන් ගිහිල්ලා හැංගෙමු. හයිඩින් කියලා ගන්න ආවේ. හයිඩින් හරි ඔන්න නම් බැංක් රොබරිය ඉවරයි. ඉතින් එහෙනම් ඉතින් ඔන්න අදට වීඩියෝ එක ඉවරයි. හොඳේ.